නිවස තුලදී අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ මලසිරුරක් මුල්ලේරියාව නාරංගොඩ ප්‍රදේශයේදී මුල්ලේරියාව පොලිසියට ප්‍රදේශවාසීන් විසින් දැනුම් දීමක් අනුව ස්ථානීය පරීක්ෂාවක් සඳහා එම ස්ථානයට පිටත් වෙනවා. මේක ඝාතනයක්ද එහෙමත් නැත්නම් ඝාතනය කර පිළිසෙන්නට සූක්ෂම ලෙස ඇරියාද කවුරුන් හෝ විසින් මේ නිවසට ඇතුළු වී මෙම පුද්ගලයා ඝාතනය කර පෙට්‍රල් දමා ගිනි තැබුවාද යන ප්‍රශ්නාර්ථය ඉතුරු කරමින් මේ ප්‍රදේශය හඬවමින් ප්‍රදේශවාසීන් විසින් ඔහුගේ පිලිසුම් තුවාල සහිත මේ මලසිරුර මෙම ස්ථානයේ රැගෙන යන මොහොතේ හඬා වැටෙන්නට කෙසේ වෙතත් මේ ප්‍රශ්නාර්ථයට කඩිනම් පිළිතුරක් වශයෙන් මුල්ලේරියාව පොලිසියේ නිලධාරීන් විසින් මූලික විමර්ශනයක් මෙම ස්ථානයෙන් ආරම්භ කරනවා. අයිබෝවන් ගවේෂණාත්මක මාධ්‍යකරණයේ රුහිරු නිවුස් වෙතින් අදත් මනුෂ්‍ය ඝාතනයක්ද එහෙම නැත්නම් දිවිනසා ගැනීමක්ද යන්න පිළිබඳව තමයි අපි සවිස්තරාත්මක තොරතුරු කීපයක් ඔබට ඉදිරිපත් කරන්නට සෑදී පැහැදී සිටින්නේ. අද අලුයම් කාලයේදී නාරංගොඩ පාර මුල්ලේරියාව යන ලිපිනේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු තම නිවස තුලදීම පිලිසී මියගොස් ඇති බවට ප්‍රදේශවාසීන් විසින් මුල්ලේරියාව පොලිසියට දැනුම් දීමක් කර තිබෙනවා. ඒ සිද්ධියට අදාළ මූලික විමර්ශන කටයුතු මුල්ලේරියාව පොලිසිය මගින් ආරම්භ කරනවා. බැලූ බැල්මට මෙය ඇත්තටම අභිරහසක්ද බැලූ බැල්මට මෙය අභිරහසක්. මේ පුද්ගලයාට වයස අවුරුදු 56ක් වුණත් මොහු විවාහක පුද්ගලයෙක්. මොහුට දරුවන් සිටිනවා. මොහුගේ බිරිඳ එහෙම නැත්නම් කාලයක් තිස්සේ බිරිඳත් සමග යම් ආරවුලක් තිබෙන බවටත් පොලිස් නිලධාරීන් අනාවරණය කරගන්නවා. ඒ මන්ද මුල්ලේරියාව පොලිසියට පිටින් විට මෙම අඹුසැමි යුවලගේ පැමිණිලි කීපයක් ලැබී තිබෙනවා මුල්ලේරියාව පොලිසිය වෙත. ඉතින් ඒ අඹුසැමි යුවලගේ ආරවුලේ ප්‍රතිඵලයක්ද කියන එක මුල්ලේරියාව පොලිසිය නිලධාරීන් විසින් විමර්ශනයක් ආරම්භ කරනවා. මේක සිය දිවිනසා ගැනීමක්ද එහෙම නැත්නම් මෙම පුද්ගලයා ඝාතනය කරාද මෙම නිවස තුලදී කියලා නිලධාරීන්ට යම් සැකයක් මතුවෙනවා. එහෙම නැත්නම් සැකයක් පහළ වෙනවා. කෙසේ වෙතත් පොලිස් නිලධාරීන්ගේ රාජකාරිය තමයි තමන්ට පොතේ පෑනේ තිබෙන දේවල් වලට වැඩිය මේ විමර්ශන අපිට එහෙම නැත්නම් මේ පුද්ගල ඝාතන, මනුෂ්‍ය ඝාතන අපිට අනාවරණය කරගන්නට පුළුවන් හැකියාවක් තිබෙන්නේ විද්‍යාත්මක පරීක්ෂණ මගින් පමණයි. ඒ තහවුරු කරගන්නට මීට ප්‍රථම විශාල වශයෙන් පොලිස් නිලධාරීන් මේ දක්ෂ විමර්ශකයන් විසින් මේ පුද්ගල ඝාතන එහෙම නැත්නම් සංවිධානාත්මක අපරාධකාරී විසින් සහ දේපළවල තිබෙන ආරවුල් හේතුවෙන් සහ පුද්ගලික කෝන්තර හේතුවෙන් මනුෂ්‍ය ඝාතන සිදු කර තිබෙනවා. ඒ සෑම මනුෂ්‍ය ඝාතනයක්ම පිටුපස මේ විද්‍යාත්මක සාක්ෂි තිබෙනවා. මේ විද්‍යාත්මක සාක්ෂි මගින් තමයි මේ තහවුරු කරන්නට හැකියාවක් තිබෙන්නේ. අපට සහ ඔබට කාටවත් මොන චෝදනාවක් එල්ල කරත් අපට ඒ චෝදනාවෙන් එල්ල කිරීමට හෝ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමක් හෝ එහෙම නැත්නම් සැක පහළ වීමක් තිබුණත් කොහොම වුණත් මේ විද්‍යාත්මක සාක්ෂි මගින් පමණයි මේ උත්තරීතර අධිකරණයේ යම් සාක්ෂි සටහන් කර ගැනීමක් සහ මේ පිළිගැනීමට හැකි කරුණු ඇඟිලි සලකුණු සහ DNA පරීක්ෂණ කියන මේ විද්‍යාත්මක සාක්ෂි වලින් පමණයි මේ තහවුරු කර ගැනීමට හැකියාවක් තිබෙන්නේ. ඒ නිසාවෙන්ම මුල්ලේරියාව පොලිසියේ නිලධාරීන් විසින් මෙම ස්ථානයට
මෙම සැක සහිත මේ මල සිරුරට සම්බන්ධයෙන් යම් විමර්ශනයක් විද්‍යාත්මකව අනාවරණය කර ගැනීම සඳහා නිලධාරීන් කණ්ඩායමක් එහෙම නැත්නම් විශේෂිත වූ කණ්ඩායම් දෙකක් මෙම ස්ථානයට ගෙන්නනවා. ඇඟිලි සටහන් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ නිලධාරීන් ඊට ප්‍රථමයෙන්ම ගෙන්නේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන්. ඒ කියන්නේ සොකෝ පොලිස් නිලධාරීන්. ඔබ දැකලා ඇති අනන්ත ප්‍රමාණ දුක් කැහැට විඳමින් සහ විවිධ කම්කටොළු මැද්දේ මේ විද්‍යාත්මක සාක්ෂි එහෙම නැත්නම් මේ අපරාධවල සුළමල සොයා ගැනීම සඳහා මේ වැළලෙන්නට මේ නොදී මේ අපරාධවල සත්‍ය ගවේෂණය සොයාගෙන යන එහෙම නැත්නම් මේ හඹාගෙන යන නිලධාරීන් කණ්ඩායමක් තමයි මේ සොකෝ පොලිස් නිලධාරීන් කියන්නේ. ඉතින් බස්නාහිර පළාතේ තමයි වැඩිම ලංකාවෙන්ම අපරාධ සිදුවීම් ගැන වාර්තා වන්නේ. ඒ සිද්ධීන් සම්බන්ධයෙන් යම් විමර්ශනයක් එහෙම නැත්නම් මේ නුගේගොඩ මිරිහාන මේ අපරාධ පරීක්ෂණ නිලධාරීන් එහෙම නැත්නම් මේ සොකෝ පොලිස් නිලධාරීන් තමයි විශාල වශයෙන් මේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වලා ගරු උත්තරීතර අධිකරණයට මේ කරුණු වාර්තා කරන්නේ. එම නිලධාරීන් සහ මේ ඇඟිලි සලකුණු සම්බන්ධයෙන් මේ විමර්ශනය කරන නිලධාරීන් මෙම ස්ථානයට ඇවිල්ලා පරීක්ෂණ කටයුතු කරා. ඒ වගේම උත්තරීතර ගරු අංකාට මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්තුමාත් මෙම ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂාවක් සිදු කළා. ඉතින් කොහොම වුණත් මේ සිද්ධියට අදාළ අපට කියන්නට විශේෂිත වූ යම් කාරණාවල් කීපයක් තිබෙනවා. පොලිස් නිලධාරීන්ට මේක බැලූ බැලමට සියදිවි නසා ගැනීමක් තමයි ඔවුන්ට සහ අපටත් හැඟී යන්නේ. කොහොම වුණත් මේ සියදිවි නසා ගැනීමක් කිව්වට මේ විමර්ශන කටයුතු කළ යුතුමයි. මොකද යම් පාර්ශවයක් විසින් උන්ගේ ඥාතින් විසින් මොහු ඝාතනය කර දමන්නට ඇතැයි කියා යම් පැමිණිල්ලක් කුමන හෝ කවදා දවසක ඉදිරිපත් කළොත් ඒකට සාක්ෂි සටහන් කරගත යුතුයි මේ පොලිස් නිලධාරීන් විසින්. ඉතින් අද අලුයම් කාලයේදී තමයි මේ නාරංගොඩ ප්‍රදේශයේදී මේ පුද්ගලයාගේ මරණය හමුවන්නේ. කොහොමුණත් මේ පුද්ගලයා සිටි නිවස තුලින් යම් ගිනි ගැනීමකට ලක් වෙන බවට අද අලුයම් කාලයේදී ප්‍රදේශවාසීන් දැක තිබෙනවා. ඉන්පසු ගිනි දැල් මේ වහලෙන් උඩට එහෙම නැත්නම් මේ සීට් කෑලි පුපුරලා එහෙම නැත්නම් මේ පටපට ගාලා මේ සීට් කෑලි පුපුරලා විසිවෙන ආකාරයක් වුන්ට දකින්නට හැකියාවක් තිබෙනවා. කොහොමද මේ නිවස තුල ගාවට මේ ප්‍රදේශවාසීන් විසින් යන අවස්ථාවේදී ගේට්ටුව සහ ඉදිරි දොර එහෙම නැත්නම් මේ දොරගුල් මේ ඇතුලෙන් ලොක් කරලා තියෙන බව ඔවුන් දුටුවා. පසුව ඔවුන් විසින් මේ දොරගුල් බිඳ දමා ඇතුළට ගොස් මොහුව බේරා ගැනීමට යම් උත්සාහයක් දරුවත් ඔහුගේ ඒ සිරුර ඇඳ උඩම පිලිස්සී මිය ගොස් තිබුණු ආකාරය ඔවුන් දුටුවා. නමුත් මේ ගින්න නිවීමට මෙම ප්‍රදේශවාසීන් සමත් වී තිබෙනවා. මේ සිද්ධියට අදාළ මූලික විමර්ශන කටයුතු මුල් ඒරියා පොලිසිය මගින් ආරම්භ කරා. ඉතින් ඔවුන්ටත් මෙය සහ අපටත් බැලූ බැල්මට සියදිවි නසා ගැනීමක් බවට තහවුරු වුණත් මම මුලින් කිව් ආකාරයටම විද්‍යාත්මක සාක්ෂි අවශ්‍යයි. කොහොම වුණත් මේ මල්සිරුර මුල් ඒරියාව අධිකරණ වෛද්‍ය නිලධාරීතුමා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එතුමාගේ මරණ පරීක්ෂණය තුලින් තමයි තහවුරු වන්නේ මෙය කුමන ආකාරයෙන්ද මේ පුද්ගලයා මිය ගියේ. එහෙම නැත්නම් මේ පුද්ගලයා විසින්ම සියදිවි නසා ගත්තාද? ඉතින් පෙට්‍රල් මූඩි තිබෙනවා. කොහොම වුණත් පෙට්‍රල් වලින් තමයි මේ ගිනි ඇවිලීම සිද්ධ වෙලා තිබෙන්නේ. ඉතින් යම් දෙපාර්ශ්වයටම චෝදනා එල්ල කරනවා. මේ පුද්ගලයා විවාහ වෙලා හිටිය කාන්තාවට අඩත්තෙට්ටන් විවිධ හිරියර කරන බවට ප්‍රදේශවාසීන් සහ කාන්තාවගේ එහෙම නැත්නම් මේ බිරිඳගේ පැත්තෙන් යම් චෝදනාවක් එල්ල කරනවා. ඉතින් කොහොම වුණත් එය සනාථ කරලා තියෙනවා මුල් ඒරියා පොලිසියත් පිටින් පිට මේ උන් අතර යම් විරසකයක් තිබූ බවට. ඉතින් එම නිසා මේ පුද්ගලයාත් එක්ක මේ විවාහ ජීවිතය දීර්ඝකාලීනව ගෙවන්නට හැකියාවක් නොමැති බව එම තේරුම් ගත් එම කාන්තාව විසින් වෙනම ජීවත් වීමට ඇය උත්සාහ දරනවා. විටින් විට මොහු විසින් මේ කාන්තාව ගෙදර ගෙන්වා ගැනීමට යම් උත්සාහයක් දරුවත් මේ මොහුගෙන් මේ බීමත්ව පැමිණ මොහුගෙන් මේ ගුටි බැට එම නැත්නම් මේ වද හිංසා ඉවසන්නට බැරුව තමයි මෙම නිවසෙන් පිටත් වූ බවට තමයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වෙලා තිබෙන්නේ. කොහොම වුණත් මේ අඛණ්ඩව මේ විමර්ශන කටයුතු ක්‍රියාත්මකයි. අපිට තාම කියන්න බෑ දිවි නසා ගැනීමක්ද එහෙම නැත්නම් මේක ඝාතනයක්ද එහෙම නැත්නම් තවත් පිරිසක් විසින් මෙම නිවසට ඉතාමත් සූක්ෂම ආකාරයට පැමිණ මොව්ව ඝාතනය කළාද කියන එක ප්‍රශ්නාර්ථයක් තබමින් ඉදිරි විද්‍යාත්මක විමර්ශන කටයුතු පොලිස් නිලධාරීන්ට බාර කරමින් අද කතාව අපි සමාප්ත කරනවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක්.